සාදරයෙන් පිළිගන්නවා Land of Windmills YouTube channel එකට. ඉතින් ඔයාලට අපි කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා ඩුබායි සම්බන්ධයෙන්. ඩුබායි වලට එන්නේ කොහොමද? ඩුබායි විසිට් වීසා කොහොමද? මේ දවස්වල ඩුබායි තත්ත්වය කොහොමද? ඒ වගේම වීසා කැටගරි සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපි කතා කළා. ඉතින් ගොඩ දෙනෙක් අපිට පුද්ගලිකව මැසේජස් එවලා තිබ්බා සහ කමෙන්ට් කරලා තිබ්බා අපිට තවත් ඩුබායි සම්බන්ධයෙන් විස්තර අවශ්‍යයි කියලා. ඉතින් අපි හිතුවා එහෙ ඉන්න කෙනෙක්ම සම්බන්ධ කරගෙන හරියටම හරි තොරතුරු එයාට සාපේක්ෂව එයාගේ අත්දැකීම් අනුව ලබා ගන්න පුළුවන් තොරතුරු ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට සචිරක්කි. ස්තුතියි මාව සම්බන්ධ කර ගැනීම ගැන. එහෙමනම් අපි වැඩි පටන් ගමුනේ. හරි. අපි ඉස්සල්ලාම කතා කරමු සචිරක්කගේ මට විස්තර ටිකක් කියන්නකෝ කොහොමද ඩුබායි වලට ආවේ නැත්නම් අක්කි කරන ජොබ් එක මොකද්ද සහ ඒ දේවල් ටිකක් පොඩ්ඩක්. මම ඩුබායි වලට පර්මනන්ට්ලිම ආවේ 2016 වසරේ. ඒ ආවෙත් ඒවියේෂන් කම්පනි එකකට ජොයින් වෙලා ලංකාවේ ඉඳලාම ඔෆර් එකක් ඇවිල්ලා මම දැන්ටත් වැඩ කරන්නේ ඒවියේෂන් කම්පනි එකකමයි. දැන් අවුරුදු වටකට වැඩි කාලයක් තිස්සේ මම UAE වල තමයි ඉන්නේ. ඒ කියන්නේ එක එක නගරවල ඩුබායි වල, අබු ඩාබි වල, සාජා වල, අජ්මාන් වල දැන් මේ අවුරුදු 8 පුරා සරින් සැරේ ඒ වගේ නගරෙන් නගරයට යන්න සිද්ධ වුණා රැකියාවත් එක්ක. ඉතින් අක්කි කරන ජොබ් එක කොහොමද සහ මට ඒ සම්බන්ධයෙන් කැමති නම් කියන්න පුළුවන්. මම වැඩ කරන්නේ ප්‍රොකියුමන්ට් මැනේජර් කෙනෙක් විදිහට ඒවියේෂන් කම්පනි එකක. මම දැන් අවුරුදු 20කටත් වැඩි කාලයක් තිස්සේ ඒ ක්ෂේත්‍රෙම තමයි නියැලිලා ඉන්නේ. මගේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කම තමයි මට මේ රටේට එන්නත් අවස්ථාව හම්බ වුණේ සහ මම දැන්ට වැඩ කරන ආයතනයට සම්බන්ධ වෙන්න හම්බ වුණේ. හරි. thank you අක්කි විස්තර අපිත් එක්ක බෙදා හදාගත්තට. මම ඇත්තටම හිතාගෙන ඉන්නවා ගොඩක් ප්‍රශ්න අහන්න. මොකද අපේ Land of Windmills YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක් අපෙන් අහන නිරන්තරයෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. අක්කගේ තියෙන අත්දැකීම් එක්ක අපිට උත්තර දෙයි කියලා අපි හිතනවා. ඉතින් අක්කි මේ මට දැනගන්න ඕන දැන් ගොඩාක් අය දැන් ඩුබායි වලට එනවනේ. ඉතින් ඒ ආවහම ගෙවන මුල් කාලය මොන වගේද? දැන් ඔයාට ගොඩාක් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ලොකු කාලයක් UAE රාජ්‍යයන් අතර එහි මෙහි ජීවත් වෙච්ච නිසා. ඉතින් මට දැනගන්න ඕනේ කොහොමද මුල් කාලේ ගෙවෙන කාලය දුෂ්කරද එහෙම නැත්නම් කොහොමද කියලා? මම ඒකට උත්තර දෙන්නම්. ඒකට කලින් එක දෙයක් පැහැදිලි කරන්න ඕන නම් අපේ ලංකාවේ ගොඩක් කට්ටියක තියෙන වැරදි මතයක් ඩුබායි කියන්නේ රටක් කියලා. ඩුබායි කියන්නේ ඇත්තටම රටක් නෙවෙයි. එක්සත් එමිරේට් රාජ්‍යයේ තියෙන එක ස්ටේට් එකක් විතරයි. මේ ස්ටේට්ස් 7ක් එකතු වෙලා තමයි මේ රාජ්‍යයම හැදිලා තියෙන්නේ. ඩුබායි, අබු ඩාබි, අජ්මාන්, රුම්මල් කුවේන වගේ 7ක් තියෙනවා. ඒ 7 අර ඩුබායි කියන්නේ කමර්ෂල් සිටි එකක් හින්දා ඒක ප්‍රසිද්ධ වැඩි. ඒ කියන්නේ ඉස්සර ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක් හින්දා හැමෝම මෙහි ආව බඩු ගත්තා. ඒකත් එක්ක ඩුබායි තමයි ප්‍රසිද්ධ. ඒ වුණාට දැන් අබු ඩාබි කියන්නේ කැපිටල් එක මේ රටේ. ඒ වුණාට ඒකට වඩා ඇත්තටම ප්‍රසිද්ධ ඩුබායි. ඒක හින්දා මිනිස්සු හැමතිස්සම වරද්දගෙන ඩුබායි රට කොට ඒක රටක් නෙවෙයි. ඒක ඇත්ත. ඒකට එන්න නංගිගේ ප්‍රශ්නෙට ගියොත් ඇත්තටම මුල් කාලේ මෙහෙට එන්න ඒ කියන්නේ රස්සාව අපි ඇවිල්ලා රස්සාවක් හොයාගන්න පරමාර්ථයෙන් ආවොත් හරි නැත්නම් රස්සාවක් හම්බ වෙලා ආවොත් හරි ওই දෙක දෙවිදියකට එනවා. රස්සාවක් හොයාගන්න එන එක්කෙනෙක්ට ටිකක් අමාරු කාලයක් ඇත්තටම. මොකද ඒක හොයාගන්න එක ටිකක් අමාරුයි. මෙහි කම්පිටිෂන් එක සෑහෙන වැඩි. මං හිතන්නේ මේ රටේ ඉන්න ජනතාවටත් වඩා පිටරට මිනිස්සු මේ රටේ වැඩි. ඒකනොත් ඉන්දියාවේ මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ රටේ රැකියාවල් කරනවා. පවුල් පිටින් ඉන්න පරිසරයක් සෑහෙන තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක අධ්‍යාපන ක්‍රමයේ තමන්ගේ තියෙන අධ්‍යාපන සුදුසුකම් ඔය හැමදේමත් එක්ක ලොකු තරඟකාරීත්වයක් තියෙනවා රස්සාවල් වලට. රස්සාවල් නැති කමක් නැහැ. රස්සාවල් තියෙනවා. නමුත් තරඟකාරීත්වය තමයි තියෙන්නේ. ඉතින් අර ඒ ගැන දැනීමක් ඇතුව ඇවිල්ලා රස්සාවක් හොයාගන්න කෙනෙක්ට රස්සාවක් හොයාගන්න එක ලේසි. එහෙම නැත්නම් කාගේ හරි ඇඳුරුම් කමක් මත හම්බ වෙනවා නම් ගොඩක්ම ලේසි. නැත්නම් ඉතින් පිටරට ඉඳලා තමන්ගේ රටේ ඉඳලා එන කෙනෙක් නම් රස්සාව හම්බ වෙලා නම් එන්නේ. ඇත්තටම ඉතින් එහෙම එනකොට අපිට හම්බ වෙන ජොබ් ඔෆර් එකේ හම්බ වෙන බෙනිෆිට්ස් හැමදේම සඳහන් වෙනවා. කියන්නේ අපිට accommodation හම්බ වෙයි, travelling තියෙනවා නම්, transportation දේවල් හම්බ වෙනවා නම් ඒ සියලු දේ ඒකේ සඳහන් වෙනවා.
එතකොට අපිට ඇත්තටම එන්න පහසුයි. මොකද අපිට ඉන්න තැන අපි දන්නවා අපි වැඩට යන්න එන්නේ කොහොමද, වැඩ පටන් ගන්න වෙලාව, වැඩට අපිට කීයක් පඩිය හම්බ වෙනවද, ඒ හැමදේම අපි දැනුවත් වෙලා එන්නේ. නැත්තම් ඇවිල්ලා හොයන්න ගියාම පොඩි නෙවෙයි. ඉතින් එක එක්කෙනාගේ හැටියට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන කට්ටිය ඉන්නවා. ඇවිල්ලා ආපහු රස්සාවල් හොයාගන්න බැරුව හැරිලා යන කට්ටිය ඉන්නවා. වීසා අලුත් කර සෑහෙන කල් මේ රටේ රැඳිලා ඉන්න කට්ටිය ඉන්නවා. අහුවෙන පුංචි රස්සාවල් කරලා Tamanට එදා ජීවිතය ගත කරන්න අවශ්‍ය මුදල් කීයක් හරි හොයාගන්න එහෙම රස්සාවල් කරන ළමයිනොත් අපේ රට ගැන කතා කරොත් අපේ රටින් ගොඩක් දෙනෙක් එහෙමයි එනවා. ඉතින් ඒක ඇවිල්ලා අපිට හම්බ වෙන chance එක, අපිට හම්බ වෙන opportunity එක අනුව තමයි ඉතින් වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් මුල් කාලේදී ඒ opportunity එක අරගෙන, ඒ කියන්නේ වීසා එකක් මොකක් හරි visit වීසා එකක් හරි job වීසා එකක් හරි through ඇවිල්ලා ඒ ගෙවෙන මුල් කාලේ දුෂ්කර වෙන්නත් පුළුවන්. එහෙම නැතුව හරි විදිහට අපි work permit එකක් අරගෙන ඇවිල්ලා දුෂ්කර නොවෙන්නත් සාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒකෙත් ඉතින් තියෙනවා. දැන් අපි හිතමුකෝ ලේබර් ජොබ් එකක් කෙනෙක් හවුස්මේට් කෙනෙක් වේවා, ක්ලීනින් ජොබ් එකකට එන කෙනෙක් වේවා, ටිකක් අපි කියමුකෝ අධ්‍යාපනික සුදුසුකම් නෙවෙයි, සාමාන්‍යයෙන් තමන් වෙහෙස මහන්සියලා වැඩ කරන රස්සාවකට එන කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක්ගේ ඉතින් ගොඩක් වෙලාවට එහෙම කට්ටිය එන්නේ ලංකාවේ තියෙන ඒජන්සිස් හරහා. ඉතින් එතකොට ඒගොල්ලොට කතා වෙන පඩිය ඒ දේවල් ඉදුම් හිටුම් හම්බ වෙයි. සමහර තැන්වල නම් කෑම බීමත් හම්බ වෙනවා. සමහරක් ඒවා තමන්ම හදා ගන්න ඕනේ. ඉතින් ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඉතින් මොන රස්සාවෙන් ආවත් ඒජන්සි එකක් කරහා එනකොට පඩිය පොඩි අඩුවක් තියෙනවා. ඒත් රටකට යන්න දන්නේ නැති කෙනෙක් ඉතින් ලේසිම ක්‍රමයේ ඒජන්සි එකක් කරහා එන එකනේ. ඉතින් මිනිස්සු එහෙම එනවා. ඉතින් රස්සාවේ තරාතිරමත් එතෙන්දි බලපානවා. ඉතින් පඩිය ලොකු ප්‍රමාණයක් නැත්තම් මේ රටෙත් තමන් කාලා බීලා පිරිමහගෙන ජීවත් වෙලා තමන් ඉන්නෙත් මොකක් හරි හීනයක් එක්කනේ. එතකොට ලංකාවට සල්ලි ටිකක් යවලා තමන්ගේ මොන හරි හීනයක් තියෙනවා නම් ගයක් දොරක් හදා ගන්න වෙන්න පුළුවන්, වාහනයක් ගන්න වෙන්න පුළුවන්, ළමයිට උගන්වන්න වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දෙයකට සල්ලි යවන්න සෑහෙන ඉතින් ඉතිරි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. තමන් ගොඩක් මහන්සි වෙලා ගොඩක් අමාරුවෙන් සල්ලි ඉතුරු කරගෙන තමන්ගේ රටට සල්ලි යවනවා වෙන්න පුළුවන්. ඉතින් හොඳ ඉගෙන ගත්ත මට්ටමක කෙනෙක් වෙනවා නම් ඉතින් එයාට හම්බ වෙන දේවල් කම්පැනිකේදී ගොඩක් වෙලාවට වෙනස්. ඉතින් එයාට ඉදුම් හිටුම් හැමදේම මේ දේවල් හම්බ වෙයි. ඉතින් එයාට හම්බ වෙනවනේ ලොකු පඩියක්. ඉතින් එතකොට එයාට සාමාන්‍ය විදියට පැවැත්ම කරගෙන යන්න පුළුවන්. එහෙම කට්ටිය තමන්ගේ සමහරලාට නෝනා වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්. ඒ තමන්ට හම්බ වෙන benefits අනුව මේ රටට ගෙනල්ලා පවුලම ජීවත් වෙන කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ qualifications ඇත්තටම බලපාන උතරදී නේද? දැන් මට ඇත්තටම අක්කගෙන තියෙන අත්දැකීමත් එක්ක ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් විස්තර කියන්න. නංගි අහන්නේ කියන්නේ qualifications එක්කෙන රස්සාවද skilled laborsලාට එන විදියද? ඔව්, qualifications තියෙනකොට කොහොමද තත්ත්වයේ? qualifications නැති වෙනකොට දැන් අපිට යම් අදහසක් ගන්න පුළුවන් වුණා දැන් අක්කා කලින් කියපු දේවලුත් එක්ක. හරි, මෙහෙමයි qualifications එක්ක එනවා කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාට අර මං කිව්වා වගේ qualifications තියෙන කට්ටියක් තියෙනවා මෙහෙට ඇවිල්ලා රස්සාවල් හොයන. සමහරක් කට්ටිය ඉන්නවා ඉතින් ලංකාවේ ඉන්න ගමන් ඇප්ලයි කරලා හරි ඒජන්සි එකක් මාර්ගයෙන් හරි හොඳ රස්සාවක් ඔෆර් එකක් හදාගෙන එහෙම එන කට්ටියකුත් ඉන්නවා. දැන් එතෙන්දී අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මං කිව්වේ ඉස්සෙල්ලා ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කියලා මේ රටේ. දැන් මේ කම්පිටිෂන් එක තියෙනකොට දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් ඉන්දියාව වගේ රටක ඒගොල්ලෝගේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒගොල්ලෝ මාස්ටර්ස් ඩිග්‍රී එකක් අවුරුදු 24කදී ඉවර කරනවා. ඉතින් මෙහෙ මං හිතන්නේ හොඳ රස්සාවක්, ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් එක්ක කරන හොඳ රස්සාවක් කරන හැම ඉන්දියන් ජාතිකයෙක්ටම මම හිතන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි ඉක්මනට කරනවා. දැන් අපේ මම මේ කාටවත් දොසක් කියනවා නෙවෙයි. අපේ අධ්‍යාපන අපේ සිස්ටම් එකේ තියෙන අඩුපාඩුවක් ඒක ලංකාවේ. මොකද අපි ඉන්ටර්නල් යුනිවර්සිටි එකට ගියාට පස්සේ අවුරුදු ගාණක් ඇතුලේ දේශපාලනය කරලා පිකටිං ස්ට්‍රයික් අනම්මනම් කරලා බැචලර්ස් ඩිග්‍රී එකක් ඉවර කරන්නම සෑහෙන කාලයක් අපේ ලංකාවේ ළමයි
වෙලාව නාස්ති කරනවා. ඉතින් ඒයින් එලියට ආවට පස්සේ ඔන්න ගෑන්ලා මේකන කසාද බඳින වයස කියයි. ඉතින් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න වෙන්නේ එක්ක බැඳලා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් එතකොට මේ වගේ රටකට ආවහම අරගොල්ලොන්ගේ තියෙන අධ්‍යාපන සුදුසුකම් වැඩි හින්දා සමහරලාට ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් පැත්තෙන් අඩුයි. හැබැයි ඉතින් අර වගේ දේවල් වැඩි හින්දා අපිට ඒගොල්ලොත් එක්ක තරඟ කරන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඉතින් එහෙමයි කියලා ඉතින් මේ කවුරුවත් එහෙම දෙවෙනි වෙලා නැහැ. කවුරුවත් වෙන ජාතිකයෝ ඇවිල්ලා ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එහෙම කියලා ප්‍රශ්නයක් කරගෙන නැහැ. වැඩ දන්න මනුස්සයට කොහෙ ගියත් වැඩ කරන්න පුළුවන් කියනවනේ. ඉතින් ඒ හින්දා එහෙම ඇවිල්ලා හොඳට සස්ටේන් වෙච්ච කට්ටිය මේ රටේ ඉන්නවා. ලංකාවේ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒකට තමන්ගේ තියෙන අධ්‍යාපන සුදුසුකම් දැන් මෙහාට එනවනම් ක්‍රම කීපයක් තියෙනවා. ඇත්තටම තමන් රස්සාවට කියන ඔෆර් එක හම්බ වෙලා නම් එන්නේ මේ රටට ජොබ් ඔෆර් එකක් හම්බ වෙලා නම් එන්නේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉස්සෙල්ලාම ගිහිල්ලා අපේ ෆොරින් මිනිස්ට්‍රි එකේ ලංකාවේ ඇටස් කරගන්න ඕනේ, සර්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා UAE වල තියෙන එම්බසි එකට ගිහිල්ලා අර ඇටස් කරපු ඩොකියුමන්ට් එක ආපහු පාරක් ඒගොල්ලෝ ඔතොරයිස් කරන්න ඕනේ. පොඩි වියදමක් යනවා. මං ආපු කාලේ නම් මං හිතන්නේ එම්බසි කියන 5000ක් වගේ එක ඩොකියුමන්ට් එකකට ගත්තේ. දැන් නම් ගණන් වෙනස් වෙලා ඇති. ඉතින් සෑහෙන කාලයක් හින්දා ඒ වගේ ඒ දෙකෙන්ම ඇටස් කරගන්නත් ඕනේ. ඊට පස්සේ දැන් තව ඒ ටික එවන්න ඕනේ මෙහාට. මෙහි එයාලට ජොබ් ඔෆර් එක දීපු කම්පැනි එකෙන් වීසා හදන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වීසා හදලා ඒගොල්ලෝ කියනවා මොනවද තව එවන්න ඕනේ ඩොකියුමන්ට්ස් කියලා ෆොටෝස් එවන්න කියයි. එතකොට කුරියර් කරලා ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික එවන්න කියයි. ඒ කම්පැනි එකෙන් තමන් දැනුවත් කරන්න ඕනේ ඒවා ස්ටෙප් බයි ස්ටෙප් කියනවා. එතකොට ඒ දේවල් කරගත්තට පස්සේ තමන්ට වීසා එක හදලා දුන්නට පස්සේ වීසා එක එව්වහම ඒ වීසා එකේ print out එකයි. එතකොට ඒ ජොබ් ඔෆර් එක දීපු කම්පැනි එකෙන් තමන්ට ටිකට් එකක් දෙනවා. එන්න ටිකට් එකක් ඒගොල්ලෝ දෙනවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. ඒ ටිකට් එකයි අර වීසා එකයි ඒ ටික අරගෙන රටට එන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ එක එක කම්පැනිකින් කම්පැනිකට වෙනස් වෙනවා කොහොමද ඉන්නේ දුම් හිටුම් ඒ දේවල් වෙනස් වෙනවා. ඒක මට මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ කම්පැනිකින් කම්පැනි කරන දේවල් වෙනස්. එතෙන්දී ඔෆර් එකක් හම්බෙලා එනවා නම් ඒක තමයි සාමාන්‍ය ප්‍රොසීජර් එක. එතකොට විසිට් වීසා වගේ එනවා නම් විසිට් එකේදී ප්‍රශ්න වෙන්නේ නැහැ. ඇත්තටම විසිට් වීසා එකක් ගන්නවා නම් දැන් නම් මම හිතන්නේ මේ දවස්වල ඉස්සර වැඩිම මාස 3ක කාලයක් දුන්නා විසිට් වීසා එකක්. දැන් ඒක මාස 2කට සීමා කරලා තියෙනවා. පහුගිය කාලේ පුළුවන්කම තිබ්බ මාස 2ක ඉවර වෙන්න එනකොට තව මාස 2කට එක්ස්ටෙන්ඩ් කරන්න. මම හිතන්නේ දැන් ඒක නවත්තලා තියෙනවා. ඒක తాවකාලිකවද කියලා දන්නේ නැහැ. එහෙම එකකුත් නවත්තලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ විසිට් වීසා එකෙන් එනකොට තමන්ට තියෙන අධ්‍යාපන සාතික ඔක්කොම ටික අරගෙන එතෙන්දී අර ප්‍රශ්නේ නැහැ. ඉතින් ගිහිල්ලා මිනිස්ට්‍රි එකෙන් ටෙස්ට් කරන්න, එම්බසි එකෙන් ටෙස්ට් කරන්න, ඒ දේවල් කරන්න ඕනේ නැහැ. තියෙන දේවල් ටිකත් අරගෙන ආවිත් ඉස්සෙල්ලාම ජොබ් එකක් හොයන එක තමයි කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ජොබ් එකක් හම්බුනොත් ඒ කම්පැනි එකෙන් ඉතුරු දේවල් වලට තමන්ට උදව් කරනවා. ඩොකියුමන්ට්ස් ටෙස්ට් කරන්න තිබ්බොත් හරි ඊට පස්සේ කරන්න ඕන දේවල් ඒ විදිහට සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක. දැන් ඩුබායි වලට එන ගොඩක් අයට ලිවින් කොස්ට් එක සම්බන්ධ ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. එතකොට නිවාස කොහොමද, රෙන්ට් එක මොන වගේද, විදුලි බිල්, ලයිට් බිල් ඒ වගේ විදුලි බිල්, වෝටර් බිල් එහෙම. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉස්සල්ලාම අපි කතා කරමුකෝ නිවාස සම්බන්ධයෙන් කොහොමද අක්කා? නිවාස සම්බන්ධයෙන් ඕක මෙහි තියෙන ස්ටේට් එකින් එකට වෙනස්. හැම එකකම එකම විදිහේ මේ ක්‍රමයක් නෙවෙයි අනුගමනය කරන්නේ. දැන් මම ජීවත් වෙච්ච ස්ටේට්ස් දෙක තුනක ගත්තොත් ඕක එකින් එකට වෙනස් විදිහට මමත් ඕවට මුණ දුන්නා. දැන් අජ්මාන් වල, සාජා වල වගේ ගෙයක් ගන්නවා නම් Tamanටම ඉන්න කියලා. එතකොට අපිට ඉලෙක්ට්‍රිසිටි වලට, වෝටර් වලට, ගෑස් වලට අපිට තියෙනවා රිෆන්ඩබල් ඩිපොසිට් එකක් තියලා ඒ ගවර්න්මන්ට්
අපි දැන් අපේ ලංකාවේ තියෙන ලංකා විදුලි බල සංගමය වගේ එහෙත් තියෙනවා සාජවලට සේවා ඩෙවයිවලට ඩේවා ඒ වගේ තියෙනවා. ඉතින් ඒක ගිහලා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ තමයි අපිට විදුලිය වතුර හැමදෙම සැපේම පටන් ගන්න. අපි ගේ අයිතිකාරයන්ගෙන් ගේ ගන්නේ ගේ විතරයි. ඒ අරුණහම තව තියෙනවා බඩුත් එක්ක ගෙවල් දෙන්න තැනුත් තියෙනවා. ඒ තැන්වලදී ගොඩක් වෙලාට අර දේවල් ලැබෙනවා. ඒවා ඒගොල්ලෝ රෙජිස්ටර් කරලාමයි තියෙන්නේ. ඉතින් සාජවල ඩුබයිවල නම් තියෙන්නේ ගොඩක් වෙලාවට අපි රෙජිස්ටර් කරගන්න ඕනේ අර දේවල්. මම හිතන්නේ ඩුබයිවල ওই ක්‍රම දෙකම වෙනස් වෙනවා. ඔය ඉන්න ගන්න දේවල් එක්ක ගොඩක් අය ඉතින් තනිකර ගේ ගන්න නැතුව සමහරක් වෙලාවට පවුලක් ජීවත් වෙන ගෙදරක කාමරයක් ඒ කාමරෙත් එක්කම තියෙන වොෂ්රූම් එකත් එක්ක තියෙන ඒ විදිහට කිචන් එකක් ෂෙයා කරගෙන ඒ වගේ ගන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට තියෙන ගෙදර කුලිය ගෙවන්න විතරයි. එතකොට අර කරදර අඩුයි. ගෙයක්ම ගන්නකොට තමයි ඉතින් බඩුමුට්ටු ගන්නවට අමතරව අර රෙජිස්ට්‍රේෂන්ස් කරලා ඒ දේවල් ගන්න ඕනේ. අබුඩාබි වලට આવොත් අබුඩාබි වල වෙනස්ම ක්‍රමයක්. අබුඩාබි වල රෙන්ටල් එකත් එක්කම විදුලි බිල වතුර බිල හැමදේම එකතු වෙලා එක ගාණක් තමයි කතා වෙන්නේ. ඇග්‍රීමන්ට් එකේ මේක එනවා. එහෙම වෙන්නේ නැති තැන් තියෙන්නේ හරිම පොඩ්ඩක්. ගොඩක් වෙලාවට අර එකම ප්‍රොසිජර් එකකට තමයි යන්නේ. අර දෙකම ඇතුළත්. ඉතින් ඒ හින්දා අර මම හිතන්නේ ගෑස් භාවිතයටත් වඩා මම හිතන්නේ අබුඩාබි වල විදුලිය භාවිත කරනවා වැඩි ඇති. ඒ කියන්නේ අර තමන් පාවිච්චි කරන එක කිසි ප්‍රශ්න නැතුව පාවිච්චි කරනවා කට්ටිය. එක ගාණයිනේ ගෙවන්න ඕනේ. ලිමිට් කරගෙන යුනිට්ස් ගාන බලාගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔය වගේ වෙනස්කම් තියෙනවා එකින් එකට. මට කෙටියෙන් කියන්නකෝ අක්කා කොහොමද ආහාර පාන වලට යන වියදම වගේ දල වශයෙන් වදන්න විදිහට? ආහාර පාන වල වියදම දැන් මෙහෙත් ටිකක් සැරයි. කොවිඩ් වලින් පස්සේ තිබ්බ ගණන් වගේ 3 ගුණයක් විතර ගණන් ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඒකත් ඉතින් තමන් පාවිච්චි කරන දේවල් තමන්ගේ පවුලේ ඉන්න ප්‍රමාණයයි තමන් ගන්න කරන දේවලුයි ගන්න යන තැනයි අනුව වෙනස් වෙනවා ඉතින්. ගණන් මිමි කියලා ඉතින් අර මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක ඇවිල්ලා කෙනෙක් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපිට බැහැනේ අපේ සල්ලි කන්වර්ට් කර හැමතිස්සෙම බඩු ගන්න. ඉතින් එතෙන්දී මෙහි තියෙන ගණන් වල හැටියට අපි බඩු ගන්න පුරුදු වෙනවා ඉතින්. එතකොට දැන් UAE වල තියෙන ආහාර රටාව මොන වගේද? දැන් ලංකාවෙන් යන අපිට ඒ ආහාර ගන්න තියෙනවද? කොහොමද රටාව? ඔව් ලංකාවෙන් එනවා. ලංකාවේ ලෝලු පළතුරු ටින් කරපු කෑම ගොඩක් ಜಾති මෙහෙ එනවා. ඉතින් ඒ තැන් හොයාගෙන ගන්න ගියාම පොඩ්ඩක් මිල වැඩි. මොකද ඉතින් ඒගොල්ලෝ බිස්නස් එකක් විදියට කරන හින්දා වෙන්නේ නැති. ලංකාවෙන් කියනවා වගේ නෙවෙයි. නිකන් මම උදාහරණයකට කිව්වොත් පොලොස් ගෙඩියක් රුපියල් 1500ක් විතර වගේ වෙනවා ලංකාවේ සල්ලි වලින්. ගන්නකොට ඉතින් එනකොට අපි ඒ වඩි රම් 15ක් විතර දීලා ඉතින් ඒක ගන්නවා. මොකද හැමතිස්සෙම කන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ වගේ හින්දා බඩු තියෙනවා ගන්න. හැබැයි අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා මැජොරිටි එක ඉන්ඩියන්ස්ලා ඉන්න හින්දාද මන්දා ගොඩක් ඉන්ඩියන් කෑම එහෙම නැති තැනක් නැහැ. සෑහෙන්න තියෙනවා. ඉතින් ෆිලිපීන් කෑම ලංකාවේ රෙස්ටොරන්ට් කරන කට්ටියක් ඉන්නවා. එතකොට ලංකාවේ කෑම ඉතින් ගොඩක් අර නැෂනලිටිස් වැඩි හින්දා හැම ජාතිකම වගේ කෑම රටේ ගන්න තියෙනවා. දැන් අක්කා කිව්වනේ අර ඉස්සරට වඩා දැන් ටිකක් මිල ගණන් වැඩි කියලා. ඉතින් ඔහොම කියනකොට තමයි මේ මටත් මතක් වුණේ අපිත් අවුරුදු 5ක් විතර කාලයක් එහි ජීවත් වෙච්ච කාලේ ඇත්තටම දැන් ඔය කියපු මිල ගණන් වලට වඩා ගොඩාක් අඩුයි. මිල ගණන්. ඒ කියන්නේ දැන් 3 ගුණයක් විතර වැඩි වෙලා කියලා මටත් තේරුණා දැන් ඔයා ඔය මේ පොලොස් ගෙඩියක ගාන කිව්වම. ඉතින් දැන් එච්චර ගණන් වෙලා දැන් සැලරි වල වැඩිවීමක් වෙලා නැත්. අනිත් එක තමයි යම්කිසි ඉතුරුවක් කරන්න පුළුවන්ද දැන් අපි ඉන්න කාලේ නම් අපිට ඇත්තටම ඉතුරු කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. කොහොමද ඉතුරු කිරීම සහ සැලරි ඉන්ක්‍රීස් වෙලා තියෙනවද? ඒක මෙහෙමයි. මට පෙනිච්ච දෙයක් හැටියට මමත් කොවිඩ් කාලේ මම ලංකාවට ගිහිල්ලා කොවිඩ් වලින් පස්සේ තමයි ආපහු ආවේ 2022 මෙහාට. ඉතින් අර ඒ කාලේ ඇතුළත වෙනස්කම් තියෙනවා. අපි හිතමු කොවිඩ් වලට කලින් දැන් කට්ටියගේ රස්සාවල් නැති වුණා, පඩි අඩු වුණා, ඒ වගේ ප්‍රශ්න ආවා. ඒ එක්ක තිබිච්ච ගණන් එක්ක බලනකොට සමහර විට මම කියන දේ සමහර විට මං කියන්නේ 100%ම හරි ඇති කියලා. මොකද මට වැරදි මත මෙහෙම නොදැන හරියට කියන්න බෑ. මට දැනෙන දෙයක් තමයි පඩිවල පොඩි වැඩිවීමක් පේනවා. දැන් ඕක ඩුබායි වගේ රාජ්‍යයක
ඒක හරි කමර්ෂලයිස් හින්දා රස්සාවල් වැඩි හින්දා අර පොඩ්ඩක් මිනිස්සු කපටිකම් කරනවා නම් මනම් ඒ වගේ දේවලුත් තියෙනවා අඩුවට වැඩ කරගන්න හදන ඒ වගේ ගති වැඩි. අනිත් ඒවා නම් මං හිතන්නේ අජ්මාන් සාජා වගේ නම් සාමාන්‍ය විදියකටම තමයි තාමත් යන්නේ. ගණන් වැඩිවීම තියෙනවා. පඩි මං හිතන්නේ සාමාන්‍ය ගානකටම තමයි යන්නේ. අබුඩාබි වගේ ආවොත් අබුඩාබි වල පොඩි වැඩිවීමක් පඩිවලත් පේනවා. එහෙම එකක් දැනෙනවා. කට්ටිය කතා බහ කරන විදිහෙන් රස්සාවල් ආපහු හම්බ වෙලා කට්ටිය ගිහිල්ලා ආපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන දේවල් වලින් එහෙම එකක් දැනෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඉතිරි කිරීමක් කරන්න පුළුවන්ද ඉස්සර වගේ? ඒක ඉතින් තමන් අතේ තියෙන දෙයක් තමයි. ඉතිරි කරන්නත් ඉතින් ඒකේ කලාවත් ඉගෙන ගන්න ඕනේ. රටට ඇවිල්ලා ටික දවසක් හිටියාම තමන් කන බොන වේදම් කරන දේවලුත් එක්ක බඩු මිල ගණන් ඉතින් ගිහිල්ලා තියෙනකොට පඩිය පරණ ගානම තිබ්බොත් ඉතින් ලොකු අපහසුතාවයක් තියෙයි. එහෙම නැතුව ඉතින් පඩිත් වැඩි වෙලා තියෙන කෙනෙක්ට ඒක හිමිට කරගෙන යන්න පුළුවන්. අපි කතා කරමු පොඩ්ඩක් UAE countries වල දේශගුණය මොන වගේද කියලා. දේශගුණය ඉතින් මෙහි වින්ටර් එකයි සමර් එකයි විතරයි තියෙන්නේ. දැන් නම් ඉස්සර එක කම්පෙයාර් කරලා බලුවොත් වින්ටර් එක හරිම පොඩි කාලයක් වෙලා තියෙනවා. දෙසැම්බර් වගේ තමයි පටන් ගන්නෙ. දෙසැම්බර් අගභාගය වෙනකොට තමයි ඇත්තටම සීතලක් හරියට දැනෙන්න පටන් ගන්නෙ. පෙබරවාරි වගේ වෙද්දි ඉවරයි. ඉස්සර නම් ඉතින් ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකම් පටන් ගන්න අප්‍රේල් විතර වගේ වෙනකම් සීතල තිබ්බා. අඩු වෙවි තිබ්බා. දැන් නම් මේ වෙනකොට රස්නේ පටන් අරගෙන ඉවරයි මේ රටේ. මං කියන්නේ UAE වල. ඒත් මම දන්නවා මේ ගල්ෆ් කන්ට්‍රීස් සමහරක් ඒවා තාමත් සීතල තියෙන රටවල් තියෙනවා. මම මේ කියන්නේ මේ රටේ මේ වෙනකොට සමයක පටන් අරන් කියලා කියන්නත් පුළුවන්. දැන් නම් සීතල නෑ එහෙම. සමයක කාලෙට කොහොමද යන්නේ ටෙම්පරේචර් එක කොහොමද? සමයක කාලෙට නම් අමාරුම මාස දෙක තමයි ජූලි අගෝස්තු. රස්නේ වැඩිම කාලේ. එතකොට නම් සෙල්සියස් 50ත් පැනලා යන වෙලාවල් තියෙනවා. ඒ මාස දෙක තමයි අමාරු. කොහොමත් මාර්තු අප්‍රේල් විතර වෙනකන් අර හිමීට රස්නේ වැඩිවීමකින් තමයි පටන් ගන්නෙ. අර මාස දෙක වෙද්දී උඩටම ගිහිල්ලා ඊට පස්සේ ආයෙ හිමීට අඩු වෙලා යනවා. ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට ටික රස්නේ අඩු වෙනවා. අපි හිතමුකෝ UAE අපි හිතමුකෝ ස්පෙෂලි ඩුබායි. ගොඩක් අය යන්නේ දැන් ඩුබායි වලටනේ ගොඩක්. දැන් ප්‍රසිද්ධයිනේ ඒක. ඉතින් ඩුබායි යන කෙනෙක්ට හෝ මිඩල් ඊස්ට් UAE වලට යන කෙනෙක් අපි ස්පෙෂලි ඩුබායි ගැන කතා කරමු. කියන්නේ ගොඩක් අය යන හින්දා. ඉතින් එහි සංස්කෘතිය මොන වගේද? කොහොමද දැන් ගොඩක් අයට ප්‍රශ්නයක්නේ දැන් අරාබි රටවල් කියලා ඕන කෙනෙක් දන්නවා. එතකොට ගොඩක් අය හිතනවා අපි ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ මේ වගේ ඇති ඒ ඉමේජ් එකක් තියෙනවනේ නේද ගොඩක් අයගේ මෙහෙමයි කියලා. කොහොමද මේ රටේ UAE countries වල තියෙන සංස්කෘතිය? එහෙම මුස්ලිම් රටක් කියලා දැන් ඒ දේවල් නම් එහෙම නැහැ. ඇත්තටම ඒ වගේ තද නීති නැහැ. තමන් කැමති ඇඳුමක් ඇඳගෙන තමන්ගේ නිදහසේ අයිතික ඉතින් මේ රටවල් වල බහුතරයක් මිනිස්සු ගමන් බිමන් යන්නේ රෑ. ඉතින් රෑ 12ට 1ට 2ට උනත් ඕනලා ගෑනු කෙනෙක්ට උනත් තනියෙන් පාරක තොටක යන්න පුළුවන්. කිසි කරදරයක් ප්‍රශ්නයක් නැහැ. නීති තදයි මිනිස්සු නීති වලට බයයි. ඉතින් ඒ දේවල් එක්කම තමයි සංස්කෘතිය හැඩගැල්ලා තියෙන්නේ මේ රට පුරාම එක ලෝකේ හැම රටින්ම ආපු මිනිස්සු. කියන්නේ মালටි නැෂනල්ස්ලා ඉන්න රටක් විදිහට අර තමන්ගේ ආගමත් එක්ක මං හිතන්නේ ඒගොල්ලොන්ට බෑ නීති දාගෙන එහෙම හිර කරගෙන මේ රටේ ඉන්න ඒ වගේ කියන්න. එහෙම කිසි දෙයක් නැහැ. හරිම නිදහස්. තමන් කැමති දෙයක් ඇඳලා කරලා කැමති දෙයක් කාලා බීලා ගමනක් බිමනක් යන්න පුළුවන් නිදහස මේ රටේ තියෙනවා. හැබැයි නීති තියෙනවා. ඒ නීති වලට හැමෝමත් බයයි. හරි නීති හරි තදයි. ඒ කියන්නේ තමන්ගේ නිදහස නැති කරන නීති නෙවෙයි. මිනිස්සෙක් තව මිනිස්සෙක්ට රෙස්පෙක්ට් කරන්න කරදරයක් නොවී ජීවත් වෙන්න. එතකොට මාර්ග නීති රීති ඒ වගේ පැත්තේ නීති තියෙනවා. ඉතින් මිනිස්සුත් ඒ දේවල් උල්ලංඝනය කරන්න නැතුව පුළුවන් විදිහට නිදහසේ ජීවත් වෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. අපි තින්න කාලේ ගොඩක්ම දැන් මම රෑ 10 11 වගේ වෙනකොට 12 සමහරලාට පාරේ යනවා. කිසිම කරදරයක් නැහැ ගැහැණු අයට. ඉතින් අපි තුල දැන් ඒ අරාබි රටවල් වලට යනකොට තියෙන සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් වුණා අපිටත්. ඩුබායි වලට ගියාට පස්සේ ඉතින් මට ඔය ඇත්තටම මම අපේක්ෂා කරේ ඔය වගේ උත්තරයක් තමයි. මොකද ගොඩක් අය ඕක කියන්නේ ඔය වගේ කොහොමද සංස්කෘතිය කියන එක දැනගන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා ගොඩක් අය දෙනෙක් ඔය සම්බන්ධයෙන්. ඔකට තව දෙයක් ඇඩ් කරන්න ඕනේ නංගි.
තව දෙයක් ඇඩ් කරන්න ඕනේ දැන් ඉස්සරම දැන් මුස්ලිම් කට්ටියගේ සිකුරාදා පල්ලි යන දවසේ හින්දා සිකුරාදා තමයි මේ රටේ නිවාඩු දවස ඉඳලා තිබෙන්නේ මුළු මිඩල් ඊස්ට් වලම සිකුරාදා දවසනේ නිවාඩු දවස. ඒත් මේ කොවිඩ් වලින් පස්සේ වෙච්ච දෙයක් ඒක. මම ගිහිල්ලා ඉඳලා මේ රටට එනකොට ඒ ගොඩක් දේවල් වෙනස් වෙලා. දැන් සිකුරාදා දවස මුස්ලිම් පැතිමතුන් හැම කෙනෙක්ටම පල්ලි යන්න පුළුවන්. හැබැයි ඒක වැඩ කරන දවසක් බවට පත් වෙලා අර ලෝකේ අනිත් මිනිස්සුත් එක්ක කරට කර ඒ විදිහට යන්න ඕනේ හින්දා සෙන්සුරාදා දවස් තමයි නිවාඩු දවස් බවට පත් කරලා තියෙන්නේ. ඒක අර ආයතනෙන් ආයතනයට කැමති විදිහට දවස් දෙකක් නිවාඩු දෙන අය එහෙම ඉන්නවා. සෙන්සුරාදා විතරක් නිවාඩු දීලා ඉරිදා වැඩ කරන කට්ටිය ඉන්නවා. දැන් මම වැඩ කරන ආයතනේ මට සෙන්සුරාදා දවස් දෙකම නිවාඩු. සිකුරාදා වැඩ කරන දවසක්. ඒ වගේ දේවල් ඉතින් අර මං කිව්වේ අර හැම නැෂනල්ටි එකටම අවඩක් නොවෙන්න අසාධාරණයක් නොවෙන්න හරි නිදහස් විදියට රට ගොඩක් දේවල් වෙනස් කරගෙන කරලා සහ කරගෙන යනවා. දැන් මට දැනගන්න ඕනේ UAE රාජ්‍යයන් වල තියෙන භාෂාව මොන වගේද කියලා. දැන් ගොඩක් අය හිතනවා අරාබි රටකට යනකොට භාෂාව අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් අපහසුතාවයන් වලට පත් වෙන්න වෙයි. කොහොමද මේ භාෂාව හැසිරීම? එම ප්‍රශ්නයක් ඉස්සරම තිබ්බද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඉස්සෙල්ලාම UAE වලට ආවේ 2007 ඒ ආපු කාලේ කියන්නේ මම මගේ රැකියාවත් එක්ක නිතර ඇවිත් ගිහින් තියෙනවා. ඒ කාලේ ආපු කිසිම දවසක මේ භාෂාව දැනගෙන ඉන්න ඕනේ. ඒක නොදැන හින්දා අපහසුතාවයට පත් වෙලා ඒ වගේ දේවල් වලට නම් මුණ දීලා නැහැ. ඕක ඉතින් සමහරක් විට බලපානවා ඇති. දැන් අපේ ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් එහෙම ඉතින් ගොඩක් වෙලාට වැඩ කරන්නේ මේ රටේ ඉන්න ලෝකල් ෆැමිලිස් එක්ක හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාට අරාබි භාෂාව ලේසියෙන් ඉගෙන ගන්නවා. ඉතින් ඒ ගෙවල් වල කතා බහ කරන පරිසරෙත් එක්ක එහෙම නැතුව මේ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න ජාතිකයනුත් හොඳට ඉගෙන ගන්නවා. ඉස්සර වගේ නෙවෙයි. ඒගොල්ලොත් ගොඩක් ඉගෙන ගන්නවා. සාක්ෂරතාවය ගොඩක් හොඳයි ඒගොල්ලොන්ගේ. ඒගොල්ලොත් හොඳට ඉංග්‍රීසි කතා කරනවා. මං හිතන්නේ අරාබි නෙවෙයි. ඉංග්‍රීසි හසුර ගන්න සාමාන්‍ය ප්‍රමාණයකට හරි පුළුවන් නම් මං හිතන්නේ ලංකාවේ කෙනෙක්ට ආවොත් ඕනම දිහාවක ගිහිල්ලා කරදරයක් නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් අරාබි භාෂාවටත් වඩා මෙහි කතා කරනවා හින්දි භාෂාව, එතකොට මලයාලම්, මම හිතන්නේ ඒවා කට්ටිය වැඩි ප්‍රමාණයක් ඉන්න හින්දා ඒගොල්ලෝ ඒක කතා කරනවා. අරාබි ජාතිකයොත් ගොඩක් දෙනෙක් හින්දි කතා කරනවා. ඉතින් ඒ හින්දා එහෙම භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මමත් දැන් අවුරුදු 8ක් තිස්සේ ඉන්න මටත් අරාබි බෑ. තාම ඉතින් ඒ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං හිතන්නේ වැඩ කරගෙන යන්න. හොඳ අදහසක්. ඇත්තටම දැන් ගොඩක් අය දෙනා හිතනවනේ බයයිනේ අරාබි ඉගෙන ගන්න වෙනවා. එහෙම කියලා සාමාන්‍ය දල වශයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් UAE දෙයක් කරගන්න පුළුවන් නේද? දැන් අපි කතා කරමු හෙල්ත් සම්බන්ධයෙන්. මොන වගේද ඉන්ෂුරන්ස් සම්බන්ධයෙන් කොහොමද? රස්සාවක් කරන කෙනෙක්ට මේ රටේ කෙන රස්සාවක් නොකරන කෙනෙක්ට වුණත් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් තියෙන්න ඕනේ. මොකද මෙහි බෙහෙත් සහ වෛද්‍ය පහසුකම් සෑහෙන මිලයි. ඉතින් සමහරක් දෙනෙක් ලොකු අසනීප තත්ත්වයන් ආවම මෙහි බෙහෙත් කරන්න නැතුව තමන්ගේ රටට ගිහිල්ලා බෙහෙත් කරන්න හිතනවා. මොකද ගණන් වැඩි හින්දා. ඉන්ෂුරන්ස් එකකින් කවර් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක එක විදිහේ ඉන්ෂුරන්ස් ස්කීම්ස් තියෙනවා. හරි බේසික් ලෙවල් එකේ ඉන්ෂුරන්ස් ස්කීම්ස් තියෙනවා. ඒව තමයි ගොඩ දෙනෙක්ට හම්බ වෙන්නේ. ඒ කියන්නේ උණකට ගැස්සකට හෙම්බිරිසාවකට වගේ බෙහෙත් ගන්න ඒ වගේ හරි අඩු මට්ටමක කියන්නේ බේසික්ම එක. ඒ විදිහට තියෙනවා. ඒක ගොඩ දෙනෙක් ඒක දෙන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට ගොඩක් බෙනිෆිට්ස් එක්ක තියෙන ඉන්ෂුරන්ස් ස්කීම්ස් උත් තියෙනවා. දැන් මේ කොවිඩ් වලින් පස්සේ තියෙනවා දැන් රස්සාවක් නැති වුණොත් කෙනෙක්ට මං හිතන්නේ මට මතක හැටියට අවුරුද්දකටම ඩිරාම් 60ක් වගේ මුදලක් දීලා ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. හදිස්සි හරි තමන්ගේ රස්සාව නැති වුණොත් තමන් ඉන්ෂුර් වෙනවා ඒ ආයතනයෙන් තමන්ට ටික දවසක් කොහොමරි ජීවත් වෙන්න කම්පන්සේෂන් එකක් ගන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඒ වගේ අලුත් ඉන්ෂුරන්ස් ස්කීම්ස් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් රස්සාවල් නොකරන අපි හිතමුකෝ සමහරක් විට හස්බන්ඩ් වැඩ කරනවා මෙහි වයිෆ් ඉන්නවා එයාගේ ස්පොන්සර්ෂිප් එකෙන් නම් ඉන්නේ සමහරක් කම්පනීස් වලින් වයිෆ්ටත් ඉන්ෂුරන්ස් ස්පොන්සර් වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් තමන්ට පුළුවන් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් මෙහි තමන් සල්ලි දීලා ගන්න. ඒක ඉතින් ටිකක් ගණන් වැඩි. ඉතින් අර බේසික් එකක් තමයි ගොඩක්
දෙනෙක් ඒ වගේ වෙලාවටත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉන්න කාලේ නම් ඇත්තටම ඉන්ෂුරන්ස් එක එච්චර මේ ඒක කම්පල්සරි වෙලා තිබ්බේ නැහැ. දැන් කොහොමද මේක ඇත්තටම හැම කෙනාටම දාගන්න ඕනද ඉන්ෂුරන්ස් එක? ඕක ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ෂුරන්ස් එක නැතුව ඉන්න පුළුවන්. දැන් රස්සාවක් හොයාගෙන ගිය කෙනෙක්ට ඉන්ෂුරන්ස් අරගෙන ඉන්න බැහැනේ. ඉතින් ඉන්ෂුරන්ස් නැතුව ඉන්න පුළුවන්. අසනීපයක් වුණොත් Taman අතින් වියදම් කරගන්න ඕනේ. නැත්තම් ඒ වියදම දරා ගන්න බැහැ නම් ඉතින් බෙහෙත් නැතුව ඉන්න වෙනවා. ඒ රිස්ක් එක Taman අතේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ජොබ් එකක් කළත් ජොබ් එක කියන්නේ අපි හිතමුකෝ විසිට් එකකට නැතුව දීර්ඝ කාලීනව ඉන්න ආපු කෙනෙක්ට අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. එහෙමද? කම්පැනි එකකින් අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් එක දෙන්න ඕනේ. ඒක තමයි නීතිය. ඒක ලේබර් කොන්ට්‍රැක්ට් එකේම සඳහන් වෙන දෙයක්. අපි පොඩ්ඩක් කතා කරමු දැන් ලංකාවේ නම් ලංකාවේ ඉඳන් යන අය ගොඩක් හොඳට රජයේ නිවාඩු භුක්ති විඳලා යන අය ඉන්නේ. කොහොමද දැන් මේ UAE රාජ්‍යයන් වල තියෙන නිවාඩු සම්බන්ධයෙන් රාජ්‍ය නිවාඩු එහෙම? මේ රටවල් වලට ඇවිල්ලා නම් ඉතින් වැඩ නොකර ඉන්න බෑ ඉතින්. ලංකාවේ අයිස් ගහනවා වගේ නම් අමාරුයි. මෙහි ඉතින් හැම රස්සාවකටම අවුරුද්දකට දවස් 22ක නිවාඩුවක් කියන්නේ working days මං කියන්නේ වැඩ කරන දවස් 22ක් නැත්නම් නිවාඩුත් එක්ක આવොත් දවස් 30ක්. මම වැරදි නැත්නම් දවස් 30ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒක එක්ක Tamanට ඒ නිවාඩුවෙන් ඕනනම් ඉතින් ගන්න පුළුවන්. ඒ අමතරව ඉතින් ඔය මෙඩිකල් ලීව් එහෙමත් තියෙනවා. ඒවත් ඉතින් කම්පැනි එකෙන් කම්පැනි එකට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් සමහරක් වෙලාවට මෙඩිකල් එකක් දීලා නිවාඩුව ගන්න ඕනේ. එක දවසකට වඩා වැඩියෙන් හිටියොත් එහෙම නැත්නම් පළවෙනි දවසේ ඉඳන්ම මෙඩිකල් එකක් දීලා නිවාඩුව ගන්න ඕනේ. ඒක ඉතින් ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. ඒ අරුණාම ඇනුවල් ලීව් තියෙන්නේ අර විදියට තමයි. දැන් පොඩ්ඩක් කතා කරමු ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන. කොහොමද UAE රාජ්‍යයන් වල තියෙන? UAE රාජ්‍යයන් වල ඉතින් බස්, ටැක්සි, මෙට්‍රෝ ඔය තුන තමයි ට්‍රාන්ස්පෝර්ට්. තමන්ගේ වාහනේ අමුතරව. එතකොට කොහොමද එතකොට වෙලාවට වැඩ කරනවද? වෙලාවට එනවද? එහෙම නැත්නම් කොහොමද ෆී එක වැඩිද? පේමන්ට්ස් කොහොමද? නෑ එහෙම නැහැ. ඇත්තටම සාධාරණයි මං හිතන්නේ තියෙන ගණන් ඒව ඉතින් ඇත්තටම හරි දිග කාරණා දීර්ඝ වශයෙන් කියන්න ඕනේ දේවල් ඒවයි තියෙන ගණන් නම් සාධාරණයි. වෙලාවට වැඩ කරනවා. එහෙමත් කලාතුරකින් තමයි ඉතින් එන බස් එකක් කැඩෙන්නේ. මෙට්‍රෝ සර්විස් එකේ නම් මං හිතන්නේ එහෙම ප්‍රශ්න වෙන්නෙම නැති තරම්. ඔව් වෙලාවට වැඩ. එතකොට කොහොමද අපි පේ කරන්න ඕනේ සිස්ටම් එක? දැන් අපි ඒ කාලේ ඉන්නකොටත් නෝල් කාඩ් එකක් වගේ එකක් දීලා තිබ්බා. තාමත් කොහොමද එහෙමද යන්නේ? සාජවලට වෙනම බස් කාඩ් එකක් තියෙනවා. සාජවල මෙට්‍රෝ නැහැ. ඇත්තටම මෙට්‍රෝ වැඩ කරන්නේ ඩුබායි වලට විතරයි තාමත්. අනිත් ඒවයි තියෙන්නේ බස් සර්විස් එක තමයි. ඒ තැන් වලින් කාඩ්ස් වෙනම තියෙනවා බස් කාඩ්. නෝල් කාඩ් එක කියන එක මෙට්‍රෝ එකටයි බස් එකටයි දෙකටම යූස් කරන්න පුළුවන් ඩුබායි වල. ඉතින් ඒකෙදි ඔය මෙට්‍රෝ එකයි බස්ුයි ගොඩක් කර ලින්ක් වෙලා තියෙන්නේ. එක පාරක් පංච් කළාම කාඩ් එක ඊළඟට මිනිස්සෙක් මෙට්‍රෝ එකත් යූස් කරලා ගිහිල්ලා එන්ට් කරන තැනදී ඒ සම්පූර්ණ ගමනටම ගාන එකපාර කැපෙන විදිහට තමයි ඒගොල්ලෝ ලින්ක් කරලා හදලා තියෙන්නේ. හරිම සිස්ටමැටිකලි වෙන දෙයක්. ඉතින් මං හිතන්නේ තාමත් නෝල් කාඩ් එක ඩිරාම් 25ක් වගේ තමයි වෙන්නේ. ඒ කාඩ් එක කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. මුකුත් ඩොකියුමන්ට් සබ්මිට් කරන්න දෙයක් නැහැ. මට නෝල් කාඩ් එකක් ඕනේ කිව්වහම ඩිරාම් 25ක් දීලා කාඩ් එකක් ගන්න පුළුවන්. ඒක කැමති කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපේ ගොඩක් අයට මං අහලා තියෙනවා UAE රාජ්‍යයන් වල විශේෂයෙන්ම ඩුබායි වල වාහන මිල ගණන් ගොඩක් අඩුයි කියලා. ඉතින් අපේ අනිවාර්යයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයෝ ගියාම අනිවාර්යයෙන්ම වාහනයක් ගන්නවමනේ. යම් කිසි ස්ථාවරත්වයකට ආවහම ඉතින් කොහොමද වාහන මිලදී ගැනීමේදී කොහොමද මිල ගණන් කොහොමද ලාභද පාඩුද ඒ වගේම ලයිසන් එක සම්බන්ධයෙන් විස්තර කොහොමද? ඔව් වාහනයක් පදින්න බෑ ලයිසන්ස් නැතුව නම් ඉතින් ඒක නම් ප්‍රැක්ටිස් කරන්නවත් යන්නේ නැහැ ඇත්තටම ලයිසන්ස් නැතුව. මේ රටේ එහෙම නීතියක් තියෙනවා. ඉතින් ලයිසන්ස් ඉස්සෙල්ලාම ගන්න ඕන දෙයක්. ඒකෙත් මම හිතන්නේ ඩුබායි ටිකක් හැමෝම කියන දෙයක් ටිකක් අමාරුයි ගන්න කියලා. කාලය වැඩිපුර යනවා කියලා. හැබැයි ලයිසන්ස් වලට යන වියදම එක හා සමානයි කොයි ස්ටේට් එකේ වුණත්. එතකොට වාහන ගණන් අඩුයි තමයි. ලංකාවත් එක්ක බැලුවාම ඉතින් ටැක්සස්
ප්‍රොසෙස් දැන් තිබ්බට ඒත් ලංකාවේ තරම් ටැක්ස් නම් මෙහි නැහැ. ඒ හින්දා මිල ගණන් අඩුයි. අර සාමාන්‍යයෙන් අපේ රටේම සිද්ධ වෙන වගේ ප්‍රොසෙස් එකට තමන්ට අත්පිට මුදලට සල්ලි තියෙනවා නම් ඒ විදිහට ගන්න පුළුවන්. සමහර කට්ටිය ලීස් කරලා ගන්නවා. ඒ ප්‍රොසෙස් එක හා සමානව තමයි යන්නේ. වාහනයක් මිලදී ගන්න විදිහ. සාමාන්‍ය ලයිසන් එකක් ගන්නවා නම් කොහොමද මොන වගේ මුදලක්ද දරන්න ඕනේ? මම අහලා තියෙනවා ඩුබායි වල නම් ඩිරම් 5000ක් විතර වගේ යනවා කියලා ලයිසන්ස් ගන්න ෆේල් වෙන්නේ නැතුව එකපාරම හැම රිටන් ටෙස්ට් එකයි ප්‍රැක්ටිකල්ස් ඔක්කොම කරගන්නවා නම් එකපාරින් මම හිතන්නේ ෆේල් වුණොත් ගාණක් ගෙවන්න ඕනේ රිපීට් එකකට. එහෙම තියෙනවා. තව පහසුකමක් තියෙනවා තමන්ගේ රටේ ලයිසන්ස් තියෙන කෙනෙක්ට ඒක සබ්මිට් කළාම ගාණක් අඩු වෙනවා. ඒක අර මොකක්ද ඒකට නමකුත් කියනවා මට නම දැන් මතක් වෙන්නේ නැහැ. එහෙම අඩු කරන chance එකකුත් තියෙනවා. දැන් මම ලයිසන්ස් ගන්නකොට මට 5000 ගාණක්වත් ගියේ නැහැ. ඒ ලයිසන්ස් ගත්තේ මගේ ලංකාවේ ලයිසන්ස් පෙන්නලා එතනින් ගාණක් අඩු වුණා සහ එකපාර මට එක්සෑම් ටික දාගන්න පුළුවන්කම තිබ්බා. වැඩිපුර ගාණක් කියන්නේ Taman රිපීට් කරගත්තොත් තමයි දැන්ට දන්න විදිහ නම් 5000කින් වගේ ලයිසන්ස් එකපාරින් කරගන්න පුළුවන්. ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහන්න. ඉතින් ඒ ප්‍රශ්න මම හිතනවා මට සෙෂන් 2කට වගේ දාන්න වෙයි කියලා. මේ වීඩියෝස් මම ඊට කලින් තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඩුබායි වල එහෙම නැත්නම් UAE මම කියන්නේ මට ඩුබායි තමයි කියවෙන්නේ ගොඩක් වෙලාවට අර අපි හැම වෙලේම ඩුබායි ගැන කතා කරන හින්දා. UAE countries වලට තියෙන visit visa වල අලුත්ම තත්ත්වය කොහොමද? ඒක ටිකක් දීර්ඝ උත්තරයක් වෙයි වාගෙන්. දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. ගොඩක් අය එනවා ජොබ් හොයාගන්න නැතුව යනවා. දැන් මේ දවස්වල මොකද තියෙන visit visa සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය? මම කලින් සඳහන් කළා වගේ මාසෙකුත් මාස 3කුත් තමයි විසිට් වීසා එකක් ඉෂුව කළේ මෙච්චර කාලයකට. ඊට පස්සේ මාස 3ක මාස 2ක් බවට පත් කළා. ඒක මාස 2ක් ඉවර වෙනකොට තව මාස 2ක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්කම තිබ්බා. දැනට දන්න විදිහට తాවකාලිකව වෙන්න ඕනේ. එහෙම එක්ස්ටෙන්ඩ් කරන එක නවත්තලා තියෙනවා. ඉතින් ඒකකින් ඇවිල්ලා රස්සාවක් හොයාගන්න කෙනෙක්ට ටිකක් ඒක අමාරු දෙයක්. කවුරු හරි රස්සාවක් දෙන්න පොරොන්දු වෙලා එහෙම ෂුවර් එකක් ඇතු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඉතින් වීසා එකක් හදන්නත් ආයතනයකට කාලයක් ඕනේ හින්දා මාස 2ක් ඇතුළත ඉතින් පුදුම වෙහසක් දරන්න ඕනේ. කිසිම දැනීමක් නැතුව ඇවිල්ලා රස්සාවක් වෙන කෙනෙක්ට. දැන් ගොඩ දෙනෙක් විසිට් වීසා ඇවිල්ලා ඕවර්ස්ටේ ඉඳලා මට ආරංචි තියෙන විදිහට සමා කාලයක් දීලා ඒගොල්ලන්ට ආපහු යන්න කියලා ඒ වගේ වැඩපිළිවෙලක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. එතකොට බැරි දැන් එහෙම ඉඳලා එක්ක ෆයින් එකක්. ඒ ෆයින් එක ගෙවන්න ඕනේ. හැබැයි සමා කාලය අතරතුරදී ගියොත් ඒ ෆයින් එක ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් එහෙම ඉඳලා නැවත ඩුබායි නැවත UAE රටවල් වලට ආපහු එන්න පුළුවන් ද ඕවර්ස්ටේ හිටපු කෙනෙක්ට. ඒ වගේම වෙන රටවල් වලට යනකොට ඒ ඕවර්ස්ටේ හිටපු එක බලපෑමකට ලක් වෙයිද? බලපෑමක් වෙයිද? මට අක්කර දන්න විදිහට මට උත්තරයක් දෙන්න බලන්න පුළුවන්. මම දන්න තරමින් විසිට් වීසා එකකින් ඇවිල්ලා ඕවර්ස්ටේ හිටපු කට්ටියට නෙවෙයි සමා කාලේ ලැබෙන ඒක තියෙන්නේ. ඒක තියෙන්නේ මොන හරි රැකියාවක් කරන වීසා එකකින් ඉඳලා හෝ වීසා නැතුව සෑහෙන කාලයක් හිටපු කට්ටිය ඉන්නවා. කට්ටි පැන ඉඳලා එහෙම ඉන්න කට්ටිය. ඒ වගේ අයට තමයි ඒ සමා කාලය දෙන්නේ. හැබැයි මම දන්න විදිහට එයාලට ආපහු මේ රටට එන්න බෑ. කිසිම ගෙවීමක් කරන්න නැතුව යන්න දෙනවා. හැබැයි ආපහු එන්න බැහැ බෑන් කරලා තමයි මං හිතන්නේ යවන්නේ. විසිට් වීසා එකක නම් මං හිතන්නේ කාලේ ඉවර වුණාට පස්සේ මං වැරදි නැත්නම් ඩිරාම් 10ක් හරි 15ක් හරි දවසකට ෆයින් එකක් එකතු වෙන එකක් තමයි තියෙන්නේ. විසිට් වීසා එකක් ඉවර වෙලත් මම පොඩි ග්‍රේස් පීරියඩ් එකක් ඉස්සර නම් තිබුණා. දැන් නම් මට ඒ ගැන ලොකු දැනීමක් නැහැ. පොඩි කාලයක් තිබුණා එහෙම ෆයින් එකක් වදින්න නැතුව ඉන්න පුළුවන් එකක්. දැන් නම් කොහොමද දන්නේ නැහැ. දැන් මේ ප්‍රොසෙස් එක පොඩ්ඩක් වෙනස් වෙලා කාලය දෙන ප්‍රමාණය අඩු කරලා ඒ දේවල් එක්ක ඒකට සමා කාලයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරු හරි දීර්ඝ කාලීනව මේ රටට ඇවිල්ලා යන්නේ නැතුව හිටියොත් තමයි ඉතින් ඒ ප්‍රශ්නට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අපිට තව ඉස්සරහට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් වර්තමාන තත්ත්වය දැන් මම හිතාගෙන ඉන්නවා ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න. ගොඩක් දැන් අපේ කට්ටිය ඇවිල්ලා වර්තමානයේ මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දීලා තියෙන්නේ. නෛතික ස්වභාවය ඒ වගේ ගොඩාක් දේවල්. අපි දැන් ගොඩක් වෙලාව ගිහිල්ලා හින්දා අදට අපේ මේ සෙෂන් එක පළවෙනි සෙෂන් එකක් විදියට අපි මේක ඉවර කරමු. ඉතින් අපේ දැන් මේ වීඩියෝ එක බලන අයට
පුළුවන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අපිට පුළුවන් විදිහට අපි උත්තර දෙන්න. ඉතින් අක්කේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. මේ වීඩියෝ එකට සම්බන්ධ වෙලා අපිට මේ කරන උදව්වට උපකාරයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු. හරි. ඔයාලටත් ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට.